පාස්කු ප්‍රහාරය සම්බන්ධවත් අපි තාමත් ඉල්ලා සිටින්නේ එදා කටුවපිටිය දේවස්ථානයේදී අතිගරු ජනාධිපතිතුමා විසින් දෙන ලද පොරොන්දුව ඉෂ්ට කරන්න කටයුතු කරන්න හැකි ඉක්මනින්. ඒ අය කිව්වේ කාලයේ වැලි තලාවට මෙහි සත්‍යතාවය යටපත් කරන්නට ඉඩ දෙන්නේ නැහැයි කියන පොරොන්දුවයි ඒ අය දුන්නේ. ඒ නිසා ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න මොකද පාස්කු ප්‍රහාරය පිළිබඳව අපි නිහඬ වෙලා නැහැ. අපි බලාගෙන ඉන්නවා අපි බලය දුන්නා. දැන් අපි ඒ බලය පාවිච්චි කරලා ඒක පිළිබඳ හරියාකාර විමර්ශනයක් කරලා හැකි ඉක්මනින් එය කරලා ඒකට අවශ්‍ය වෙන නීති රීති සම්පාදනය කරලා ඒ නීති රීති වෙනස් කරන්නට අවශ්‍ය නම් ඒවා වෙනස් කරලා යුක්තිය සහ සත්‍යය මෙතනදී සිදු වුණේ මොකක්ද කියන එක පිළිබඳ රහසිගතව ඒවා හංගගෙන ඉන්න හදන්නේ නැතුව එක එක්කෙනා සමග ඩීල් දාන්න යන්නේ නැතුව සත්‍ය වෙනුවෙන් කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටින්නට කැමති මේ දැන් පාලනය කරන අයගේ.